අවුරුදු 5ක් සම්පූර්ණ වෙනතුරු මව් කුසට දරුවා පිළිසිඳ ගත්ත දා සිට අවුරුදු 5ක් සම්පූර්ණ වෙනතුරු මුල් ළමා විය කාලය කියලා කියනවා. මේක මානව ජීවිතයේ පදනම පුදුමාකාර වටිනාකමක් තියෙන කාලය කියලා කියනවා. ඒ ඇයි මේ කාලයට කියනවා රත්තරන්ම කාලය කියලා. පෙරාපු රත්තරන් කාලය කියලා නිකන් නෙවෙයි කියන්නේ. අවුරුදු 5ක් සම්පූර්ණ වෙනකොට මුල් දවස් 1000. ඒ කියන්නේ අවුරුදු 3 සම්පූර්ණ වුණ 1000 ගිහින් ඉවරයි. එතකොට අපි ළඟ ඉන්න දරුවට දැන් අවුරුදු ඔන්න මේකේ වටිනාකම හොඳටම තේරෙනවා. චූටි බබාලා ඉන්නේ අවුරුදු 2 2මාර 3. ඒ අයට අද දේශනේ ගොඩාක් වටිනවා. හැබැයි අපිට පෙර පාසලේ මේ දරුවන්ගේ කාලය ගිහිල්ලා ඉවරයි රත්තරන්ම කාලය. අවුරුදු 4මාරක් කියන්නේ 5 සම්පූර්ණ වෙන්න තව පොඩ්ඩයි. පැහැදිලිද මං කියවේක? 3මාරක් වෙනකොට තමයි අවුරුදු රත්තරන්ම කාලය කියන්නේ පෙරාපු රත්තරන් කාලය. මේ කාලේ තමයි දැනුම දෙන්න පුළුවන් දරුවට උගන්වන්න දරුවා යහපත් පුරවැසියෙක් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි අපේ දරුවට දැන් පොඩි කාලයක් තියෙනවා. අද අපි ඔබට එන්න කිව්වේ ඒ පුංචි කාලේවත් අපි වටිනා විදියට පළදායි විදියට පෙර පාසලේ ටීචර්ත් එක්ක එකතු වෙලා නිවස පරිසරයක් හදාගෙන යහපත් දරුවෙකු කරන්නට ටීචර්ට උදව් ගන්න සහ ඔයාලගේ දරුවෝ ටික ලස්සනට හදාගන්න ආරාධනාවක් තමයි කරේ. ඒකයි මම හිතුවේ සතුටින් දාවේ කියලා. මොන පිස්සුද ටීචර්ගේ බල කිරීමට ටීචර්ට පුළුවන් නම් දැන් ඇහුවොත් කියයි ටිකක් වඩාගෙන ගෙනත් තිබ්බා වගේ සමහර වෙලාවට. එහෙම නැද්ද? මේ තාම වටිනා කාලේ නිවාඩු දාගෙන තාත්තලාගේ වැඩ කීයක් පාඩුද? මේ ඔක්කොම දාගෙන ඇවිල්ලා තියෙනවා. වටිනාම කාලේ ගත කරලා තියෙන ටීචර්ගේ බල කිරීම. නැද්ද හා? අම්මා කොහොම කතා කරන්නේ? ඇත්තද නැද්ද? නෑ. හොඳයි. හැබැයි නෑ කිව්ව කටින් නෑ තමයි අනිත් කටියර බොළු වගේ ඉන්නේ අර. එයාලා ඉන්න තමයි. එතකොට මේ මුල් ළමා විය කාලයේදී ඔබටයි පෙර පාසලටයි ලොකු මහඟු කාර්යයක් තියෙනවා කරන්න. ඒ කාර්යයට සහයෝගය ගන්න කොහොමද? මොනවද අපි කරන්න කියලා කතා කරමු අපි මින් ඉස්සරහට. ඊටත් ඉස්සෙල්ලා මම ඔයාලා චූටි වෙලාවක් මොහොතක් ගෙනියනවා. ඒ ඔයාලගේ අතේ ඉන්න අද පෙර පාසලේ ටීචර්ට බාර දීලා ඉන්න ඒ පුංචි දරුවා මගේ මව් කුසට ආපු ඔබගේ මව් කුසට ආපු දවස ඒ දවසේ අපි ආයෙ යන්නේ. අපි කොහොමද මේ දරුවා හදාගත්තේ? කොහොමද දරුවා හදාගත්තේ? පෙරුම් පුරලනේ. පෙරුම් පුරලා දරුවා හදාගත්තේ කවුද? දෙන්නම එකතු වෙලා. අපි දෙන්නම එකතු වෙලා. මේද? මේ මම ප්‍රශ්නයක් අහන්නද? අර සුද්ධ සිංහලෙන් මෙන්න කතා කරන්නේ නේ මේ ලව් කරලා තියනවද? අයියෝ ඒකට නම් එන්න එපා නැද්ද? නැද්ද හා? කාටද කියන්නේ? නැත්තම් ලෙඩක් නේ. එතකොට අපේ දරුවා